2026 නව වර්ෂය ආරම්භ කිරීම සඳහා මේ උත්සවයේ සඳහා සම්බන්ධ වෙලා ඉන්න අතිපූජනීය හන්දිව නාගිතාරාම විහාරාධිපති ඒ වගේම 15 පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ජාතික භික්ෂු පෙරමුණේ පඬුවස්නුවර ආසනයේ සභාපති ගෞරවනීය අපේ නායක ස්වාමින් වහන්සේ ඒ වගේම අපේ හෙට්ටිපොළ කතෝලික පල්ලියේ අපේ පියතුමා ඒ වගේම අපේ මෞලවීතුමා ඇතුළු ඔබ වහන්සේලා සියලු දෙනාගේම අවසරයි මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ මගේ මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීතුමන්ලාගෙන් අවසරයි ඒ වගේම ප්‍රාදේශීය සභාවේ අපේ ලේකම්තුමිය මధు ප්‍රනාන්දු මැතිතුමිය ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේම අවසරයි මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න මගේ හිතවතුන් ඒ වගේම අපේ මාධ්‍යවේදීන් මහතුරු ඇතුළු සියලු දෙනාගේම අවසරයි 2025 අවුරුද්ද මේ රට වෙනස් කිරීම ආරම්භ කරපු වර්ෂය 2024 අගභාගයේ අපේ රටේ පාලන බලය වෙනස් කරා 2025 ආරම්භ කරපු වෙනස් වීමේ ආරම්භය 2026 අපි පා තබලා තියෙනවා මේ රට අංගොලොත් වෙච්ච රටක් බවට පත් වෙලා ආර්ථිකයෙන් කඩාගෙන වැටිලා ඉදිරියට යන්න කොහොමද කියලා ලතමින් ඉන්න මොහොතක නැවත ජනතාව බලාපොරොත්තුවක් දීලා ඒ බලාපොරොත්තුවට අනුව සුපිලිපන්න පාලනයක් උදෙසා අලුත් කණ්ඩායමකට බලය ලබා දීලා තියෙනවා. ඒ ලබා දුන්න බලය උපරිම මහජන සේවයේ පිණිස මහජනතාවගේ අරමුණු කරා ගමන් කරන රටක් බවට පත් කරන්න අපිට ඓතිහාසික වගකීමක් පැවැත්ලා තියෙනවා. ඒ ඓතිහාසික වගකීම තමයි ශ්‍රී ලංකාව කියන දිවයින වර්ග කිලෝමීටර් 65600ක භූමිය ඉන්දියන් සාගරයේ මුතුවැටිය යන විරුදාවලියලත් මේ භූමිය ලෝකයේ අනිකුත් රටවල් වලට වඩා හිතකර දේශගුණ තත්ත්වයක් ස්වභාව සෞන්දර්යයක් පවතින අපේ මාතෘ භූමිය ලෝකයේ අන් රටවල් වලට වඩා ඉදිරියට යන්න පුළුවන් අපේ මාතෘ භූමිය ඉදිරියට ගැනීමේ ගොඩනගා ගැනීමේ ඓතිහාසික වගකීම අපිට පැවැත්ලා තියෙනවා. ඒ නිසා ඒ ඓතිහාසික වගකීමේ එක් කොටසක් තමයි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාව. මේ ප්‍රාදේශීය සභාව බල ප්‍රදේශයේ ඇතුළේ ඉන්න ජනතාවගේ සුභසිද්ධිය ඒ වගේම පොදු උපයෝගීතා කටයුතු වගේම කාර්ය කර්තව්‍ය නිෂ්ඨ කිරීම සඳහා පාලන බලයක් ලබා දීලා තියෙනවා. මම සභාපතිවරයා වශයෙන් සභාපතිතුමා අපේ මන්ත්‍රී මණ්ඩලයේ සියලු මන්ත්‍රීතුමාලාගේ ජනතා පැතුම ඉටු කිරීමේ අභිලාෂය අපිට තියෙනවා. ඒ අභිලාෂය අප වෙත පවරපු ජනතාවගේ ඒ යුතුයකම වගකීම ඉටු කිරීම අපේ වගකීම වෙනවා. ඒ නිසා ඒ යුතුයකම වගකීම ඉටු කිරීමට නම් සුපිලිපන්න ප්‍රාදේශීය සභාවක් බවට පත් කළ යුතු වෙනවා. අපි දන්නවා හොරකම වංචාව දූෂණේ නාස්තිය නතර කරගෙන ඒ ප්‍රතිනිර්මාණය වෙන ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමේ මඟ අපට හොඳින් න්‍යාය හැකි බව මේ මාස 6 ඇතුළත ඔප්පු කර පෙන්වා තිබෙනවා. ඒ නිසාම මේ මාස 6 ඇතුළත පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිවරයා බවට මාව පත් කරගත් ඒ පත් කරගත්තයින් පස්සේ අපි මාස 6කට වැඩි කාලයක් දැන් පාලන බලය අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ පාලන බලය ඇතුලේ මේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල භෞතික මන්නාවක් සැකසීම ප්‍රජා අංශයේ කටයුතු ඒ වගේම කර්මාන්ත අංශයේ කටයුතු සහ ආදායම් උත්පාදනය ඒ උත්පාදනය කරන ආදායම් ජනතාවට නැවත බෙදා හරින කටයුත්තේදී මම විශ්වාස කරනවා මාස 6ක් ඇතුළත අපි සතුටුදායක ප්‍රතිඵල අත්පත් කර ගනිමින් ඉන්නවා. ඒ සතුටුදායක ප්‍රතිඵල අත්පත් කර ගැනීම සඳහා තනි සභාපතිවරුන්ගේ කාර්ය කර්තව්‍ය කරන්න බෑ කවදාවත්. ඒකට විශාල පිරිසක් දායකත්වයේ දක්වලා තියෙන අපේ නායක හඳුරින් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ සම්බන්ධ වීම ඇතුලේ ඔපේ සභාපතිතුමා ඒ වගේම මන්ත්‍රී මණ්ඩලයේ අපේ ආණ්ඩු ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු වගේම විපක්ෂයේ මන්ත්‍රීවරු
එල්ල කරන සාධාරණ විවේචන අපි එකතු කරගෙන අපිට ඕනකම තියෙන්නේ සාධාරණ විවේචන අපේ අඩුපාඩුකම් සාධාරණව ඉදිරිපත් කරලා අන්නේ ඉදිරිපත් කරන සාධාරණ විවේචන වලට අසාධාරණ ඉෂ්ට කරමින් මේ රටේ මේ ප්‍රාදේශ සභාවේ ජනතාව බලාපොරොත්තු වෙච්ච සුපිලිපන්න ප්‍රාදේශ සභාවක් නිර්මාණය කර ගැනීමයි. ඒ නිසාම අපි දන්නවා අපි විශ්වාස කරනවා මේ වෙනකොට අපි ආදායම් උත්පාදනයේ පැත්තෙන් අභිබවලා තියෙනවා ඉලක්කය. අපි ආදායම ඉලක්ක කරපු ආදායමට වඩා වැඩි ආදායම් ලබන්න පටන් අරගෙන තියෙනවා. ඒකට හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි අපි නාස්ති අඩු කරලා තියෙනවා. දෙවෙනි එක ජනතාව බදු ගෙවන්න පෙළඹිලා තියෙනවා. තුන්වෙනි එක අපේ කාර්ය මණ්ඩලයේ කාර්යක්ෂමව වැඩ කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ නිසා මේ වෙනකොට අපි කෝටි 6කට වඩා මුදලක් අධික ආදායමක් වැඩිපුර ලබලා තියෙනවා. ඒ වගේම තමයි 2026 ආරම්භයේදී මේ උපසභාපතිතුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලය අපේ ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය 2025 දක්වපු ඒ දායකත්වය එතනින් එහාට අභිබවලා ගිහිල්ලා 2026 අනුවස්නුවර ප්‍රාදේශ සභාවේ විසිර ජනතාවට ප්‍රාදේශ සභාවෙන් ඉටු යුතු සේවාවන් තිබුණටත් වඩා හොඳින් ඉටු කර ගැනීම සඳහා අපි ධෛර්යයෙන් වැඩ කටයුතු කළ යුතු වෙනවා. ඒ තමයි අපිට තියෙනවා සටන. අපිට තියෙනවා ෆයිට් එකක්. ඒ ෆයිට් එක තමයි මේ අභියෝගයන්ට මුහුණ දීලා අභියෝගේ ජයග්‍රහණය කරලා අභියෝගත් එක්ක පොර බදලා වඩා හොඳ දේ නිර්මාණය කිරීම. අපි දන්නවා දර්ශනයට අනුව ද්විඝටනය තුලින් වඩා හොඳ දේ නිර්මාණය වෙනවා. වඩා හොඳ දේ නිර්මාණය කරන්න අපි සියලු දෙනා එක කණ්ඩායමක් ලෙස එකට පොර බදලා ඒක සාර්ථක කරගන්න ඕනකම තියෙනවා. ඉතින් වෙනස් වීමට ආරම්භ කරපු ගමන වෙනස් වෙමින් ඉදිරියට යමින් අලුත් කරමින් නව දේ නිර්මාණය කිරීම සඳහා මගේ ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය මෙතෙක් මට දුන්නු දායකත්වය අති විශිෂ්ටයි. අති විශිෂ්ටත්වය අද දවසේ මේ මහ පොළොවේ යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. මේ ඉන්න සියලු දෙනා ඉතා ධෛර්ය සම්පන්නව ඊයේ රෑ වෙනකම් වැඩ කරපු අය මෙතන ඉන්නේ. ඒ නිසා කාල වේලාව ගැන හිතන්නේ නැතුව අනතුරු ගැන තුප්පකන්නේ නැතුව පසුගිය දිප්පසුළු කුණාටුව ආපු වෙලාවේ විශේෂණයටපත් වෙලා තිබිච්ච වෙලාවේ දීවාරයන් ඔබලා මහන්සි වෙලා වැඩ කරපු කාර්ය මණ්ඩලයක් අපිට ඉන්නේ. ඒ කාර්ය මණ්ඩලය 2026 අභියෝගයේ ජයග්‍රහණය කරන්න වෙහස මහන්සි වෙලා වැඩ කරනවා. ඒක අපි විඳපු දෙයක්. ඒ නිසා අපට ඔබට දෙන්න තියෙන එකම දෙයයි. ඒ තමයි අංක 1 ආදර්ශය. දෙවෙනි ආදරය. මට අපේ මන්ත්‍රී මණ්ඩලය ඔබට දෙන්න තියෙන එකම දේ තමයි ආදර්ශයයි ආදරයයි. අපි ඒක ඔබට දීලා තියෙනවා. ඔබත් ඒ දේ අපිට ලබා දෙමින් තියෙනවා. ඉතින් අද අපි නායක හමුදුරුවෝ මං ඇඳලා ඉන්න ඇඳුම් සූට් එක අපේ කාර්ය මණ්ඩලය මට අරන් දුන්නේ. ඔබ විශ්ුතිය ඔබ සියලු දෙනාට ඒ ආදරයට අපි සියලු දෙනා එකතු වෙමු වැඩ කරමු. වඩා ලස්සන ජනතා හිතකාමී ජනතාවට සතුටින් ඉන්න පුළුවන් ලස්සන ජීවිතයක් උදා කරන්න පුළුවන් මේ රට පොහොසත් රටක් බවට පත් කරන අනුවස්නුවර ප්‍රාදේශ සභාවක් බවට පත් කර ගැනීම සඳහා මම ඔබ සියලු දෙනා මෙතෙක් අත්වැල් බැඳගෙන ආවා වගේ මට ඔබ සියලු දෙනා මගේ සහෝදරයන් සහ සහෝදරියන් මට වගේ පවුලේ අය. ඒ නිසා අපි එකට අත්වැල් බැඳගෙන මේ අභියෝගය ජයග්‍රහණය කර ගැනීම සඳහා එකතු වැඩ කරමු මහන්සි වෙමු. අනුවස්නුවර ප්‍රාදේශ සභාව ඒ බල ප්‍රදේශයේ ඉන්න ජනතාවට ලස්සන ප්‍රාදේශ සභාවක් ලස්සන ප්‍රදේශයක් බවට පත් කරන්න පොහොසත් ජීවිත උදා කර දීම සඳහා කැපෙමු මහන්සි වෙමු. ඒ සඳහා ඔබ සියලු දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා. ලැබුවා වූ 2026 නව වර්ෂය ඔබට ඔබේ පවුලේ සියලු දෙනාට සුබ නවසරක් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මම නිරනවා. බොහොම ස්තුතියි. ජය වේවා.